සුබ දවසක් කියලා පිළිගන්නවා 2025 වර්ෂයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියවාල සියලුම දෙනාම ඉති මම දන්නෝ දැන් ඔයාලා බලාගෙන ඉන්නේ රිසාල්ට් එනකල් සහ ඔයාලගේ ලකුණු මොන වගේ මට්ටමක ඇතිද කියලා ඔයාගේ රිසාල්ට ඔයා පාස්ද ෆෙල්ද නැද්දි කියලා බලාගන්න. ඉතින් ඔයාගේ රිසාල්ටක නිකුත් වෙනකල් තමා ඉති මම කලනුත් රිසාල්ටන දිනය සම්බන්ධයෙන් ඔයාලට වීඩියෝලින් දැනුවත් කරා. අද වීඩියෝගේදී අරගෙන විල්ල තියෙන රිසාල්ටට දවසක් පිළිබඳව වීඩියෝ එකක් නෙමෙයි. අද වීඩියෝගේදී අවසාන වෙනකල් බැලුවොත් එහෙම ඔයාලට දැනගණ්ඩ පුළුවන් අපේ මෙන්න මේ 2026 අපොස්ස සාමාන්‍ය පෙළ විභාගේ කඩයිම් ලකුණු ඒ කියන්නේ ඔයාට ඒ සාමාර්ථය B සාමාර්ථය C සාමාර්ථය S සාමාර්ථය ඒ වගේම ෆෙල් W සාමාර්ථය කොහොම ලකුණු මට්ටමකින් ලබා දෙයිද කියන එක සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එකේදී ලකුණු මට්ටම් අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් මෙන්න මේ වගේ educational videos හැමදාම බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. අපි එනම් වැඩි කතා නොකර යන් ගිහිල්ලා බලමු කොහොමද ඔයාලගේ කඩයිම් ලකුණු සිරෙට්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම පුංචිම පූජා දෙයක් මතක් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට ඇති අනුමාන ලකුණක් අනුමාන රිසල්ට් එකක් මට මෙච්චරක් ඇති මම ෆේල් ඇති මම පාස් ඇති කියලා. ඉතින් ඔය මොන රිසල්ට් එක අනුමාන කරත් ඔයා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න ඔයාලට මොන වගේ රිසල්ට් එකක් ඇද්ද කියලා. ඉතින් රිසල්ට් ආවට පස්සේ අපි බලමු මෙන්න මේක හරියටම ගෙස් කරලා ඔයාලා හරිද හරියටම කිව්වද කියලා. අපි එන යන් අපේ කඩයිම් ලකුණු කොහොමද මේ සැරේ සිලෙක්ට් වෙන්නේ කියලා බලන්න. හරි ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ordinary level examination කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මම මේක ඔයාලට සිංහලෙන් ලකුණු explain කරන්නම්. ඉතින් ඒ සාමාර්ථය මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් 75ත් 100ත් ලකුණු අතර ගත්තොත් එහෙම කියන්නේ ලකුණු 75ත් 100ත් අතර ගත්තොත් එහෙම ඔයාලට හම්බෙන්නේ ඒ සාමාර්ථයක් මෙන්න මේ සැරේ විභාගයේදී. ඉතිං ඒ වගේම බී සාමාර්ථය හම්බෙන්නේ ලකුණු 65ත් ලකුණු 74.99ත් ගත්තොත් මේ කියන්නේ 75ක් ගත්තොත් ඒ සාමාර්ථයක් වෙනවා 75ට අඩු නම් 65ට වැඩි නම් ඔයාලට බී සාමාර්ථයක් ලැබෙනවා. ඉතින් ඊට පස්සේ සී සාමාර්ථයක් ලැබෙනවා ලකුණු 55ත් 64.99ක්. ඒ කියන්නේ ලකුණු 65ට අඩු වෙලා ඔයාලට ලකුණු 55ට වැඩි වුණොත් එහෙම ඔයාලට හම්බෙන්නේ සී සාමාර්ථයක්. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට ඔයාලට ලකුණු 40ත් ලකුණු 54.99ක්. ඒ කියන්නේ ලකුණු 55ට අඩු වෙලා ලකුණු 40ට වැඩි වුණොත් ඔයාලට හම්බෙන්නේ D සාමාර්ථයක්. ඒ කියන්නේ S සාමාර්ථයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට F සාමාර්ථය කියන්නේ ෆේල් ලකුණු මට්ටම බිඳුවත් ලකුණු 39.99ත් අතර. ඒ කියන්නේ ලකුණු 40ට අඩු නම් ඔයා ෆේල් මට්ටමක තමයි පවතින්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට සඳහන් කරලා තියෙනවා කඩයිම් ලකුණු මට්ටම මේ සැරේ. ඉතින් වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.